වර්තමානයේ තරුණයා යූත් එක ගොඩක් කැමති තමන්ගේ මසල්ස් ටික හදාගෙන පෞරුෂත්වය ඩෙවලොප් කරගන්න සංවර්ධනය කරගන්න. බොඩි බිල්ඩින් කියන්නේ අතිශය ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙනවා තරුණ ප්‍රජාව අතර. ඒ යූත් රින් නාලිකාව විදිහට අපි මේ ගැන කතා නොකළොත් ඒක මදිකමක් වෙනවා. ඒ නිසා අද මේ සම්බන්ධව ප්‍රවීණ දැනුමක් තියෙන කෙනෙක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඔන්න ඔබ කැමති නම් බොඩි බිල්ඩින් කරන්න මෙන්න ඔබ වෙනුවෙන් අපි කාලය වෙන් කරලා තියෙනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ කාය වර්ධන උපදේශකවරයෙක්, ට්‍රේනර් කෙනෙක්, කෝච් කෙනෙක් වෙච්ච චතුරංග ධර්මසේන මහතා. අපි තාමත් ආදරෙන් පිළිගන්නවා ඔබතුමාව යූත් රින් නාලිකාවට. දැන් කෑගල්ල ප්‍රදේශයේ නම් ඉතින් ගොඩක් අය දන්නේ ධර්මය අයියා කියපුවාම. ඉතින් ධර්මය අයියා කියපුවම ඕන කෙනෙක් දන්නවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබාගෙන දැන් ඒ ශේෂ්ත්‍ර ඉස්සරහටම ගිහිල්ලා ඒ පිළිබඳව පුහුණුවීම් ලබා දෙන. ඒ වගේම රාජ්‍ය සේවය තුලත් ඔහු ක්‍රීඩා නිලධාරීවරයෙක් විදියට තමන් ගත්ත දැනුම බෙදා හදා ගනිමින් තමයි මේ වෙනකොට ඉන්නේ. ඉතින් ධර්මය අයියා කියවට කමක් නැහැ නේ මම. කමක් නැහැ. ධර්මය අයියේ අපිට පේනවා වර්තමානයේ තරුණයෝ උතුම් ආසාවක් තියෙනවා මේ බොඩි බිල්ඩින් වලට. තමන්ගේ මසල්ස් හදාගෙන නිකන් ලොකු පර්සනැලිටි එකක් එළියට පෙන්වන්න. මම ආසයි ධර්මය අයියාගේ කතාවෙම පටන් ගන්න. කවද්ද හිතුනේ ඉස්සරලාම බොඩි බිල්ඩින් කරන්න ඕනි කියලා? ඇත්තටම මං ඉස්කෝලේ ඔලෙවල් කරන කාලේ. ඔලෙවල් කරන කාලේ අපි ඉතින් ෆිල්ම් මරේ බලනවා. ඒ බලලා ඊට පස්සේ අපේ ඉස්කෝලේ තිබ්බ ජිම් එකක්. ඒක ඒකනායක සර් වලට මතකද? ඔව්. කෑගල්ල විද්‍යාලේ. කෑගල්ල විද්‍යාලේ. ඒ ජිම් එකට සම්බන්ධ වෙලා 2002 9/9 තමයි ඉස්සල්ලාම මං යකඩ සම්බන්ධව පුහුණුවෙන් පටන් ගත්තේ. පළවෙනියටම මේ පුහුණුවීම දුන්නේ කවුද? එතකොට ඒකනායක සර්. ඒකනායක සර් තමයි ඉස්සල්ලාම මූලිකම දේවල් දුන්නේ. මතකද ඒ කියලා දුන්න දේවල් ටික නිකන් කරුණක් දෙකක් හරි මෙන්න මේ දේවල් ටික කියලා කියපු විදිහ කියන්නේ ඉස්සල්ලාම ගිහිල්ලා අපි වෝම් අප් කරන්න යා ග්‍රවුන්ඩ් එකේ දීවා. ඊට පස්සේ ජම්පින් ජැක්ස් කරලා ඇවිල්ලා ඊට පස්සේ ස්ට්‍රෙචින් කරලා අපි පටන් ගත්තා. ඊට පස්සේ බාර් එකෙන් තමයි පළවෙනි දවසේම ගොඩක් දේවල් කරේ. බර උස්සන්න දුන්නේ නැහැ. උනාට අපිට තියෙන කැහිල්ලට බර දාලා සෙල්ලම් කරා. ඊට පස්සේ පහුවදා ඉතින් ඇඟේ අමාරුවයි ඔක්කොම තියාගෙන හිටියා. ඊට දිගටම ට්‍රේනින් පටන් ගත්තා. ඒකනායක සර් මූලික දේවල් ටික කියලා දුන්නා. ඒකනායක සර් අපි අතර නෑ. ඇත්තටම මේ මෙතුමන් සෑහෙන සේවයක් කරපු කෙනෙක් ශේෂ්ත්‍රයට. ඊට පස්සේ ඉස්සරහට යන්න තල්ලුව දුන්නේ කවුද? මේක වාව මොටිවේට් කරලා හරියට ටෙක්නිකල් ස්කිල් එක දුන්නේ. ඇත්තටම මගේ දෙවනේ පුහුණුකරු වශයෙන් හිටියේ සුනිල් ශ්‍රීලාල් හඳගම මහත්මයා. රන්වල ජිම් එකේ හඳගම අයියා කියපුවම තමයි හැමෝම දන්නේ. ඇත්තටම අද එතුමා ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු යටතේ තමයි මම වසර ගණනාවක් පුහුණුවීම් කටයුතු කරේ. ඊට අමතරව අල්ට්‍රා ජිම් එකේ අචිරසඳුන් මහත්මයා එයා එතුමත් අද මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ඊට පස්සේ එතුමත් මා අවුරුදු 4-5ක් පමණ එතුමාට මම පුහුණුවීම් කටයුතු කරා. ඔබ මේ ස්පොන්සර් කරපු කවුරු හරි ඉන්නවද ඔබට ජීවිතේ උදව් කරපු කියන්නේ මේ කරියර් එකේ එන්න මේ තරම් දුරට එන්න? එහෙම නැහැ. ඉතින් දෙමව්පියෝ තමයි හැමදේම කරේ. අම්මයි තාත්තයි. තාම තමයි සතුටු. අප්පච්චි නම් අද ජීවතුන් අතර නැහැ. නමුත් අම්මා ඉන්නවා. දැන් මූලික කණ්ඩායමේ කී දෙනෙක් විතර හිටියද ඔය කාලේ වෙනකොට? අපිට කලින් හිටිය අයියලා සෙට් එක. ඊට පස්සේ තමයි අපේ හිටියා කොහොම හරි 20ක් විතර හිටියා සෙල්ලම් කරන්නේ. මේ කියන අවුරුද්ද මොන කාලේද? 2002 2003 කියන්නේ දැනට අවුරුදු 23කට 24කට විතර උඩ තමයි ඔබ මේක පටන් ගන්න. එදා ඉඳන් අද වෙනකන් කරනවා. ඒකම කරගෙන යනවා. දැන් මේ එතනින් පටන් ගත්ත ධර්මය අයියා අපි දැකලා තියෙනවා රූප වාහිනී වල. දැන් මමත් කෑගල විද්‍යාලයට ගිය කෙනෙක් විදිහට ඔබව මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ කෑගල විද්‍යාලයේ ඉතිහාසය සහ අද වෙනකොටත්. මොකද මේ රෙකෝඩ්ස් තාම මේ විදිහටම තියෙනවා. කාටවත් ඒක කඩන්න බෑ. දැන් ඒ තැනට කොහොමද ආවේ? ස්ටෝරි එක ගැන කිව්වොත් දැන් ඔබගේ ගමත් එක්ක අපි ඔබේ ගම කොහෙද කිව්වේ? මම දැන් නම් පදිංචි මිරිහැල්ලේ. ඔව්. කලින් උඩබෝගල හිටියේ. ඉතින් එහි උඩබෝගල ඉඳන් ආපු තරුණයා කොච්චර බර ප්‍රමාණයක්ද මේක පටන් ගන්නකොට තමන්ගේ ඇඟේ තිබ්බේ සහ කොහොමද ඩෙවලොප් වෙලා ඔයාගේ තියෙන ලොකුම ඇචීව්මන්ට් එකට ආවේ කියන කතාව. ඇත්තටම පටන් ගන්නකොට මගේ බර තිබ්බේ කිලෝ 42යි. ඊට පස්සේ 2004 වර්ෂයේ අපි සම්බන්ධ වෙනවා මගේ නුවර පුහුණුකරුවෙක් ආවා අපි ඉස්කෝලේට. MLI ප්‍රනන්දු මහත්තයා එයත් එක්ක සම්බන්ධ වෙලා
ට්‍රයිල් එකක් තිබ්බා අපේ ශක්ති වර්ධන. හ්ම්. ඒ ට්‍රයිල් එකට සම්බන්ධ වෙලා එකෙන් සිලෙක්ට් වෙලා ඊට පස්සේ ඉන්දියන් ටුවර් එක ගියා. ඒකෙදි ලෝක වාර්තා දෙකක් සමග ඒකේ දක්ෂතම ක්‍රීඩකයා වුණා ඒ වසරේ. world strongest man. ඒ මේක හම්බුණා. ඊට පස්සේ දිගටම ශ්‍රී ලංකාවේ තිබිච්ච තරඟ වලට සම්බන්ධ වුණා ඒ කාලේ. 2007 වර්ෂයේ වෙනකන් එක දිගට මේවා වුණා. එතකොට දැන් මේ ඔන්න එක දෙයක් ඔබ කිව්වා ඔබ පටන් ගනිද්දී ඔබගේ බර කිලෝග්‍රෑම් 42යි තිබ්බේ කියලා. දැන් කිලෝග්‍රෑම් 42ක් කියන්නේ මහා ලොකු බරක් නෙවෙයි. දැන් අද කාලේ මේ තරුණයෝ හරියට පීඩණයටපත් වෙලා ඉන්නවා මට බෑ මේ ක්‍රීඩාව කරන්න මගේ ඇඟ මදි නැත්නම් සමාජයත් ඒගොල්ලොන්ට hina වෙලා බලන්නේ ජිම් එකකට ආපුවාම මේ යකාගේ හැටි විතරක් කියලා ඒ විදිහට තමයි බලන්නේ. ඔබ කොහොමද දකින්නේ සාමාන්‍යයෙන් කාය වර්ධන ශිල්පියෙක්ට? ඒ කියන්නේ මේ පැත්තට එන්න මූලිකව තියෙන්න ඕන දේවල් ටික බරත් ඇතුළු මූලිකවම තියෙන්න ඕනේ කැමැත්ත. ක්‍රීඩාවට කැමැත්ත තියෙන කරන්න බැරි දෙයක් නැහැ. ආසාව ඒ වගේම තමයි දෛනික පුහුණුව. ඊට පස්සේ හොඳ ආහාර රටාවක් යන්න පුළුවන් නම් ක්‍රීඩාව කාය වර්ධනය කියන එක දේශියෙන් කරන්න පුළුවන්. දැන් ඔබගේ බර සාමාන්‍යයෙන් ගත්තාම ඒ කාලේ හැටියට දැන් කොච්චර ඩෙවලොප් කරගෙන තියෙනවද? 42යි 102යි කියන්නේ ලොකු ප්‍රමාණයක් කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ. දැන් ඔබ මේ ඇතුළෙම කතා කරා මේ පුහුණුව තාමත් වැදගත් කියලා. දැන් මම මේ මිත්‍යාවක් එක්ක තමයි මම මේ අහන්නේ. ගොඩක් සමාජයේ කතා බහක් තියෙනවා. ඔය කාගාවටත් යන්න ඕනේ. YouTube එකකින් බලලා මට පුළුවන් විදියට ඩම්බල් දෙයක් ගෙනත් තියාගෙන මගේ කාය වර්ධනය මම කරගන්නවා වගේ සීන් එකක් තියෙනවා. දැන් ඒක ඔබ අනුමත කරනවද සහ නැත්නම් මොන වගේ කමිට්මන්ට් එකක්ද දෙන්න ඕනේ මේ කියන්නේ මොන වගේ පුහුණුවක්ද දෙන්න ඕනේ Tamanට ජීවිතේ මේ ආශ්‍රිතව සාර්ථක වෙන්න? ඇත්තටම YouTube එකේ කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ. මොකද YouTube එකට සාමාන්‍ය වීඩියෝස් අපේන කට්ටිය ගොඩක් views වලට ගන්නවා. එතකොට ඒ කට්ටිය දකින ව්‍යායාම වර්ග ඒකට දානවා. හරියට ඒක තමන්ගේ ඇඟට ගැලපෙනවද? සමහරලාට හොඳ කට්ටියක් දානවා. සමහරලාට අලුතින්ම දෙයක් හඳුන්වා දෙන්න තමන් හිතලා කරන දේවල් දාන කට්ටියක් ඉන්නවා. ඒවා අධ්‍යයනය කරලා රිසර්ච් බැලුවට කමක් නැහැ මං කියන්නේ. රිසර්ච් බලලා ඒ වගේ දෙයක් අරගෙන කරාට කමක් නැහැ. ඊට අමතරව හොඳ පුහුණුකරුවෙක්ගෙන් ලබා ගන්න ඕනේ මේ වර්ක්අවුට් එක. දැන් ඔබ ගත්තහම පුහුණුකරුවෙක් විදිහට ඔබ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ. සාමාන්‍ය ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඇවිල්ලා ඒ ජයග්‍රහණ කරලා ඊට පස්සේ දැන් පුහුණුකරුවෙක්. ජාතික මට්ටමින් ඔබ පුහුණුකරුවෙක්. මේ ගමන කොහොමද ආවේ? ඒ කියන්නේ මේ පටන් ගත්ත ගමන කොහොමද ඔබගේ ක්‍රීඩාව මේ වෘත්තියත් එක්ක සම්බන්ධ කරගන්නේ? ඇත්තටම අපි 2004 වර්ෂයේ මගේ ඒ තරග ජයග්‍රහණයෙන් පස්සේ දිගටම තරග කරා. ඊට පස්සේ ඒත් එක්කම ඒ අත්දැකීමුත් එක්ක අපි මම ක්‍රීඩා ඩිප්ලෝමාව කරා. ඊට අමතරව ක්‍රීඩා ඩිප්ලෝමා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ. ඊට පස්සේ ඊට අමතරව ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ පළමු අධීර සහ දෙවන අධීර පාඨමාලාව ඊට පස්සේ ඒකේ ජාත්‍යන්තර පාඨමාලාව ඒ සියල්ල හැදෑරුවා. ඒ හදාලා ඒ අත්දැකීම් තුලින් තමයි දැන් ක්‍රීඩා පුහුණු කටයුතු කරගෙන යන්නේ. දැන් ඔබ අද වෙනකොට කාය වර්ධන ක්ෂේත්‍රයේ කොහොමද අපි කියන්නේ ජාතික පුහුණුකරුවෙක්. ඔව් ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ වෘත්තීය විදිහට තෝරගන්නේ ක්‍රීඩා පැත්ත. එතකොට ඒ දෙක කොහොමද ඔබ එකතු කරේ? ඒ දෙක කියන්නේ මුලින්ම ක්‍රීඩා නිලධාරීවරයෙක් වශයෙන් පත්වීම ලැබුණා. ඒ ලැබෙන්න මොනවද බලපු මූලික දේවල්? ඒ කියන්නේ ඒකේ අපේ ගැසට් කරලා ඉන්ටර්වයුව කරලා ඊට පස්සේ ඒකෙන් තමයි ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් තමයි මේවා කරේ. ඒකෙන් සුදුසුකම් ලැබලා තමයි ක්‍රීඩා නිලධාරීවරයෙක් පත් වුනේ. දැනට සේවය කරන්න තියෙනවා. දැන් ඔබට මේ කියන කතා බහ තුළදී මම නැවත කියන්න උත්සාහ කරන්නේ අර එතුමා කිව්වා මුලින්ම එකම දේ එක දිගට හරියට කරොත් ඇත්තටම මේක වරදක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් මේ වර්තමානයේ ඔබ තරුණයෝ දැන් ජිම්ස් වලට එනවා දකින්න පොදුවේ දැන් ඔබ ගොඩාක් අයට පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා. මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. සාර්ථක මේ තරුණයෙක් අලුතෙන් මේකට එනකොට එයා කොහොමද සාර්ථක පුහුණුකරුවෙක් තෝරගන්නේ? ඒ කියන්නේ අපි දන්නේ නැනේ දැන් අපි දන්නේ මේ ට්‍රේන් වෙන කෙනා හරියටම මේක කරලා තියනවාද කියලා. ඉතින් මේක කොහොමද හඳුනාගන්නේ? හරි පුහුණුකරුවෙක්ගේ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ තමන් ඉස්සල්ලාම පුහුණුකරුවෙක් කියන්නේ හැබැයි
පුහුණුකරුවාගේ ඇඟෙන් බලන්න බෑ. මොකද දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් ඔහුට පුහුණුකරුවෙක් වෙන්න බෑ. මොකද පුහුණුව කියන්නේ වෙනම විද්‍යාවක්. ඔව්. ඒ විද්‍යාව තුළ තමා ඒක තේරුම් ගන්න පුළුවන්. සමහර විට ගොඩක් ජිම් වල ඇඟ තියෙන අයියලා ගාවට යනවා. ඇඟ තියෙන අයියලා ගාවට ගියාට අයියාගේ ඇඟ හැදෙනවා අනික් කට්ටියගේ ඇඟවල් හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් හොඳ පුහුණුකරුවෙක් තෝරගන්නවා නම් ඒ පුහුණුකරුවාගේ දැනුම ගැන අනිවාර්යෙන් මේවා කරගන්නවා. අවම වශයෙන් දැන් ඔබ ගත්තාම ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් ඒ වගේ අර ඒ දේ ගැන හැදෑරීමක් කරලා තියෙනවා අත්දැකීම් තියෙනවා. අත්දැකීම් කලපුරුද්ද දැකපුරුද්ද ඒ සියල්ල තිබිය යුතුයි. ඔබ මේ කාය වර්ධනය විතරක්ද කරන්නේ ඒ සමග කරපු ක්‍රීඩා කිහිපයක්ම තියෙනවා. ඇත්තටම බර ඉසිලීම, බර ඉසිලීම, ශක්ති වර්ධන, සවිය සවීම ඔය ක්‍රීඩා හතරම කරලා තියෙනවා. ජාතික මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. දැන් මේක බලන් ඉන්න ගොඩක් අය දැන් ඒගොල්ලෝගේ ප්‍රශ්නයක් තිබ්බ බර ගැන. ඒ ගැන ඇත්තටම හොඳ උත්තරයක් ආවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ආහාර රටාව. මේගොල්ලෝ හිතනවා එක එක ආහාර රටා Facebook එකේ ෂෙයා වෙනවා. හැබැයි අපි ඔබතුමා හැදෑරීමක් කරලා තියෙන කෙනෙක් විදියට සාමාන්‍යයෙන් ආහාර රටාව මොන වගේද විය යුත්තේ? මූලිකව ආරම්භ කරන කෙනෙක්ගේ. මූලිකව ආරම්භ කරන කෙනෙක් අනිවාර්යෙන් ප්‍රධාන වේල් තුන කන්න ඕනේ. ඊට අමතර වේල් දෙකක් වගේ දාගන්න පුළුවන් නම් හොඳයි. ප්‍රධාන ඒ ආහාර වේල් තුන අනිවාර්යෙන් ලබාගත යුතුමයි. ඒක පෝෂ්‍ය පදාර්ථ වලින් වෙන්න ඕනේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆැට් ඔය තුන සම්බන්ධ වෙන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍යයෙන් වැඩි වර්ධනයක් කරගන්නවා නම් තමන්ගේ ඇඟේ බරට සාමාන්‍යයෙන් 1.5 ග්‍රෑම් දෙකක් අතර ප්‍රමාණයක් ප්‍රෝටීන් නැටෙන්න ඕනේ. ඇඟේ බරට ග්‍රෑම් ප්‍රමාණය. ඒක ලබා ගන්න ඕනේ. ඊට අමතරව ට්‍රේනින් ඉවරුණ ගමන් පළවෙනි පැය ඇතුළත හොඳ ආහාර වේලක් දාගන්න. ඒ ටික කරගෙන යනවා නම් කාය වර්ධනය කරන එක ලොකු. දැන් ගොඩාක් අය භාවිතා කරන සප්ලිමන්ට්. අපිට මම මේ අහන්න යන ප්‍රශ්නේ මොකද්ද සප්ලිමන්ට් එක නෙවෙයි. දැන් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ මොන වගේ කෙනෙක්ද සාමාන්‍යයෙන්? කාය වර්ධනය කරන හැම කෙනාම ගන්න ඕනේද? කොහොමද මේක භාවිතා කරන්න ඕනේ? ඔබේ දැන මේ විදියට. ඇත්තටම සප්ලිමන්ට් කියන්නේ පෝෂණ අතිරේක. පෝෂණ අතිරේකයක් අවශ්‍ය වෙන්නේ අපේ ප්‍රධාන ආහාර වේලට මදි නම් තමයි පෝෂණ අතිරේකයක් ලබා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉන්ටර්මීඩියට් ඉඳලා බිග්නර්ස්ලාට නම් අවශ්‍ය නැහැ. ඉන්ටර්මීඩියට් ප්‍රමාණය ඉඳලා කම්පිටිෂන් ලෙවල් දක්වා යන කට්ටියට අනිවාර්යෙන් සප්ලිමන්ට් භාවිතා කරන්න ඕනේ. මොකද අපි ට්‍රේනින් එකත් එක්ක ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය වැටෙන්න ඕනේ. ඒකට තමයි ඇඟ රිකවරි වෙලා මසල් බිල්ඩ් වෙලා එන්නේ. ඒක දැන් ගොඩක් වෙලාවට පුහුණුකරුවෙකුගේ අනුදැනුමකින් තොරව භාවිතා කරනවා. ඒ වගේ වෙලාවට ඒ වගේ අතුරු ප්‍රතිඵල මොන වගේ වෙන්නද? අතුරු ප්‍රතිඵල කියන්නේ සාමාන්‍ය ප්‍රෝටීන් එකක් ගමුකෝ. ප්‍රෝටීන් එක වැඩි වුණාම එක්ක ෆැට් විදියට ඇගේ ඩිපොසිට් වෙනවා. එහෙම නැත්නම් මල පහ සමග පිට වෙලා යනවා. ඒක මේ කිසි තේරුමක් නැති වැඩක්. ඒක අවශ්‍ය ප්‍රමාණයට ගත්තාම ඕවර්ඩෝස් ගාලා වැඩක් නැහැ. දැන් මේ කාය වර්ධනය තුල සාමාන්‍යයෙන් මම අර මූලිකව දැනුවත් ඔබතුමාත් මතක් කරා පුහුණුව කියන එක වැදගත් කියලා. ඔබතුමාගේ කොහොමද මූලික දෛනික පුහුණුව වෙන්නේ? මේ සම්බන්ධයෙන් කොච්චර කාලයක් වෙන් කරනවද? මේ සම්බන්ධයෙන් කොච්චර අපි කියන්නේ මොන ක්‍රියාකාරකම්ද කරන්නේ? කොහොමද සාමාන්‍යයෙන් අපි සරල හැඳින්වීමක් කරොත්? සාමාන්‍යයෙන් පටන් ගන්නම කෙනෙක්ට නම් ඒ කියන්නේ බිග්නර්ස්ලාට අපි සාමාන්‍යයෙන් විනාඩි 45ක පැයක වගේ ප්‍රමාණයකින් වර්ක්අවුට් එක ඉවර කරනවා. ඊට පස්සේ එයා එන්න කියන්නේ ලෙවල් එක වැඩි වෙනකොට සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් ට්‍රේනින් කරපුවම පියාට පැය එකමාරක විතර වර්ක්අවුට් එකක් යනවා. ඊට පස්සේ එන්න වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දැන් මගේ වර්ක්අවුට් එක නම් පැය 3ක් විතර යනවා. ඒකට මේ විදිහට සාමාන්‍ය දවසකට පැය 3ක් ඔබ මේ වෙනුවෙන් වෙන් කරනවා. දැන් අවුරුදු කීයක වගේ ඉඳලා සාමාන්‍යයෙන් දිගට කියන්නේ අවුරුදු දැන් 22ක් විතර ඉඳලා එක දිගට ඔබ මේ කමිට්මන්ට් එක දෙනවා. දැන් මෙහෙම කාය වර්ධනය පටන් ගත්තට සමහර අය අවුරුද්දක් දෙකක් තුනක් කරලා නවත්තනවා. මේකේ තියෙන දැන් සප්ලිමන්ට් උත් අරගෙන තමයි මේ නවත්තන්නේ. මේකේ තියෙන භයානක පැතිකඩ මොකක්ද? මෙහෙමයි මම දකින්නේ සාමාන්‍යයෙන් අවුරුද්දෙන් දෙකෙන් නම් ඇඟවල් හදන්න බෑ. ඒ කියන්නේ එහෙම හදන්න පුළුවන් ඒ ඥානත් එක්ක එන කට්ටියගේ හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඟක් අවුරුදු 5ක්වත් හොඳ ට්‍රේනින් මට්ටමක හිටියොත් කම්පිටිෂන් ලෙවල් එකකට හදාගන්න පුළුවන්. එහෙම නැතුව මෙතන මාසයක් එකමාරක් කරලා කෝච් එකත් බැලලා ජිම් එකටත් බැනලා මේ ට්‍රේනින් නවත්තලා වැඩක් නැහැ. තමන්ගේ කැපවීම තියෙන්න ඕනේ අංක 1ට. ඊට පස්සේ හොඳට ට්‍රේනින් කරලා හොඳට කාලා හොඳට රිකවරි කරගන්න ඇඟ නිින්ද අවශ්‍යයි.
අඩුම පැය 6ක නිින්දක්වත් ඕනේ. පැය 8-10 යන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඒ ටික කරගෙන හොඳට කාලා බීලා හිටියනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. මගින් නවත්තපුවාම සමහර ලාවට ඔව්. ඒක අනිත් පැත්තට අනිත් turn වෙන්න පැත්තට පුළුවන්. ඔව්. ඒ මොකද දැන් ඔයාලා හොඳට කනවා. කාලි වෙලා ට්‍රේනින් නවත්තනවා. එතකොට ඒවා ඔක්කොම ඇඟේ ඩිපොසිට් වෙනවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා, සීනි වැඩි වෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න එනවා. ජීවිතේ කාය වර්ධනය තුල ඔබ ලොකුම ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබපු කෙනෙක්. ජීවිතේ සතුටුම හිතන දවස මොකක්ද? හිතුන දවස මොකක්ද මේ ශේෂ්ත්‍රය තුල පැමිණීමකට? මේ ශේෂ්ත්‍රයේ සතුටුම හිතුන අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්තටම පළවෙනි එක තමයි මම world strongest man ඒක වුණා. ඊට පස්සේ ඒ රටවල් කීයක් වගේ එතනට සහභාගී වුණා? මම හිතන්නේ ලෝක රටවල් ගොඩක් සහභාගී වුණා. මට මතක නෑ. මටත් ඒක පළවෙනි තරග අත්දැකීමක් වුණා. ඒත් එක්ක දැන් ඒ දවස්වල කොහොමද මේකට යන්න මුදල් හොයාගත්තේ මේවා? කම් යන ඒවා නෙමෙයි. ඇත්තටම ඉස්කෝලෙන් ගොඩක් උදව් කරා අපේ කොස්සත් සර් එහෙම. ඉස්කෝලේ ටිකට් එකක් ගහලා ඒවා කරලා මොකදලා තමයි කොහොම හරි යන්න අවශ්‍ය. ඉතින් මේ දැන් අනිත් කාරණේ තමයි දැන් කාය වර්ධනය කියන එක ලංකාවේ ජනප්‍රියයි. මේකට පුද්ගලික අංශයේ සෑහෙන දායකත්වයක් දක්වනවා අපිට පේනවා. ඔබ අවුරුදු 20 ගාණක් මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ පුහුණුකරුවෙකු විදියට මොනවද හැදින්න ඕනේ ලංකාවේ? තාමත් අපිට ඇහෙනවා දුක් අඳුනා. අපි මෑතකදී ජයග්‍රහණ කරපු අය තනියම තමයි තමන්ගේ දේවල් වලට යන්නේ, පිට රටවල් වලට යන්නේ, කොහොම හරි සල්ලි වලට. ඔබ දකින විදියට මොනවද මේ සම්බන්ධයෙන් අවධානයට ලක් විය යුතු කාරණා? සාමාන්‍ය කාය වර්ධනයේ පැත්තට එන කෙනෙක්ගෙන් අපිට ගිහිලා ජාත්‍යන්තර ජයග්‍රහණ ගන්න පුළුවන් ලෙවල් එකක අපි ඉන්නවා. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. අපේ දක්ෂ ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. නමුත් ඒ කට්ටියට මේ පවතින ආර්ථිකයත් එක්ක තමයි හැමදේම අමාරු වෙලා තියෙන්නේ. මොකද අනුග්‍රහකයක් ගත්තත් මේ සාමාන්‍යයෙන් කම්පිටිෂන් ලෙවල් එකකට යනවා අනිවාර්යෙන් ලක්ෂ 2.5-3ක් වියදම් ගන්නවා. එතකොට මාසෙකට. එතකොට එහෙම වියදම් කරන්න තරම් ආර්ථිකයක් මම නම් හිතන්නේ අපේ ක්‍රීඩකයින්ට තියෙයි කියලා. ඊට අමතරව මේ ජාතික මට්ටමේ නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ජාත්‍යන්තර තරග වලට යනකොට වියදම. ඒ කියන්නේ ටිකට් එක වීසා එක නම් හම්බ වෙනවා. ටිකට් එක ඒවට යන වියදමත් එක්ක බලලා සමහරවිට තමන් අතින් දරාගෙන තමයි යන්නේ. ඒක හැදෙන්න නම් මම හිතන්නේ ක්‍රීඩාව වෘත්තීය මට්ටමට වැඩිය ඒක අර ජනගත කරන්න ඕනේ. මම හිතන්නේ අර ඔය දැන් රෙස්ලිං එහෙම යන්නේ. ඒ වගේ නිකන් එන්ටර්ටේන්මන්ට් පැත්තට යනවා ක්‍රීඩාව කියන දේ. ඒකෙන් තමයි මේක දියුණු කරන්න පුළුවන් මම නම් හිතන්නේ. සාමාන්‍ය ඉන්දියාව වගේ රටවල් වල මේක කරනවා. ඉන්දියාවේ දැන් ළඟදී කබඩිත් මම දැක්කා. කබඩි ක්‍රීඩාවත් දැන් ඒ කට්ටිය නිකන් ලීග් ගහනවා එන්ටර්ටේන්මන්ට් පැත්තට උපරිම ගිහිල්ලා. මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩකයෝ සහභාගී වුණා. දැන් ඒ වගේ වලට ලංකාවේ සහභාගී වෙන ප්‍රාදේශීය මට්ටමේ තියෙනවට ඒගොල්ලෝ කරනවා. ඉතින් හොඳ යෝජනාවක් මේ අවසාන වශයෙන් අහන්න කැමතියි. ජීවිතේ ෆලෝ කරන කවුරු හරි ඉන්නවද? ඔය බොඩි බිල්ඩින් ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් නිකන් කායවර්ධන බොඩි බිල්ඩින් ශාස්ත්‍රය නම් ගොඩක් ෆලෝ කරන්නේ ඔය මේ අපේ රොනි කෝල්මන් තමයි. තාමත් එයාගේ ඒවා බලනවා. ඒකේ තමයි සාමාන්‍යයෙන් YouTube එකේ ඉන්නවා. ඒකෙන් තමයි ගොඩක් මොටිවේෂන් කරගන්න. සාමාන්‍යයෙන් ඒ වගේ මම කියන්නේ ක්‍රීඩකයෙක් වුණාම තමන්ගේ තියෙන්න ඕනේ දැක්ම. ඒ දැක්මට අනිවාර්යෙන් කෙනෙක් ඉන්න ඕනේ. ඒවා මම මෙයාගේ වගේ හදා ගන්නවා කියලා හිතාගත්තොත් එයාට වැඩි හදාගන්න බැරි වෙයි. නමුත් ඒ ගානට එන්න try එකක් හරි දෙන්න පුළුවන් අපිට. අපි දැකලා තියෙනවා ඉතින් ලංකාවේ වුණත් ජාත්‍යන්තර තලේ වුණත් ගොඩක් ජනප්‍රිය වෙච්ච ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබපු අය ඒ විදිහට තමයි කරලා තියෙන්නේ. මේ ඔබගේ අන්තිම බලාපොරොත්තුව මොකද්ද? ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඉස්සරහට හිතන් ඉන්නේ. දැන් අවුරුදු 20 ගානක් තිස්සේ ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්නවා. ඇත්තටම මට දැන් ජාත්‍යන්තර නැවත කායවර්ධන ක්‍රීඩාවට එන්න ආසාව තියෙනවා. මොකද පවතින ආර්ථිකයත් එක්ක තමයි මේක කරගන්න බැරි. ඊට අමතරව දැන් මගේ බලාපොරොත්තුව තියෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් රටට බිහි කරන්න. ඒ සඳහා තමයි අඩිතාලම දාලා දැන් පුහුණු කරගෙන යනවා. ජාතික මට්ටමේ ජයග්‍රහණත් ලැබලා තියෙනවා. ඉස්සරහට බලමු. කොහොමද දැන් මේ කෑගල්ල ප්‍රදේශයේ ඉන්න කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්නේ? දැන් ඔබව සම්බන්ධ කරගන්න ඕන නම් මේ ධර්මය අයියාගේ contact number විස්තර contact details අපි කොහොමත් link එකක් විදිහට පහළ දානවා. ඔබව සම්බන්ධ කරගන්නවා නම් සාමාන්‍යයෙන් කොහොමද? ඇත්තටම මම
දැනට MRW ෆිට්නස් ආයතනයේ කෑගල්ලේ තියෙන ඒකේ වුණුවීම් කටයුතු කරනවා. ඊට අමතරව පර්සනල් ට්‍රේනින් කරනවා අලුතෙන් දාපු රොයල් MRW රොයල් ෆිට්නස් එකේ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඔය මේ අලුතෙන් දාපු එක තියෙන සාමාන්‍ය බාලිකා බයිපාස් එකේ බාලිකා විස්තර. මොකද දෙන්න තියෙන උපදෙස් තරුණයට අන්තිමට ඔබ ලබාගත් දේවල් එක්ක ඒක ගොඩක් වැදගත් ඒගොල්ලෝ. ඇත්තටම ආසාවෙන් ක්‍රීඩාවට ආවොත් ඒක තමන්ගේ කැපවීම තමන්ගේ ජීවිතයේ දෙයක් විනෝදාංශයක් වශයෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒක තුලින් ඔය කට්ටියට ඕන ජයග්‍රහණයක් කරන්න තමන්ගේ ටාගට් එකට යන්න හැකියාව තියෙනවා. පැෂන් එක තියාගන්න, ඉන්ට්‍රස්ට් එක තියාගන්න තාමත් ධර්මයේ අවුරුදු 20 ගාණක් තිස්සේ බොඩි බිල්ඩින් කරනවා. අපිට මතකයි කෑගොල්ල විද්‍යාල ඉතිහාසය තුල ඒ තියපු රෙකෝඩ්ස් තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔහුගේ සියලු කටයුතු ਸਰවාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා යූත් නාලිකාව විදිහට. ඔබට මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද? ඔන්න තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක දාන්න. අපි ධර්මයාගෙන් අහලා අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දානවා. ඔහුව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඒ සියලුම දේවල් අපි දාලා තියෙනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැෂන් එක කරියර් එකක් කරගන්න එක දිගට එක දෙයක් හොඳට කරොත් ඔබට ජීවිතේ ජයග්‍රහණය කරන්න ඉතාමත් පහසු වෙයි. ජය වේවා.